ගමනක් යන්න පාරක් නැති. රෝදයක් නොතිබුණු අතීතයක සිට අද සුපිරි මෝටර් රථ දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රවාහනයේ ආ ගමන විස්මිතයි. අද අපි සොයා යන්නේ හෙළ බුල් පොළවේ ලකුණු තැබූ ඒ පැරණි වාහනවල පරිණාමයයි. අතීතයේ ලංකාවේ ප්‍රධානම වාහනය වුණේ ගොන් කරත්තයයි. බඩු ප්‍රවාහනයට බර කරත්තත් ගමන් බිමන් සඳහා තිරික් කළත් භාවිතා වුණා. එදා පාරේ වේග සීමාව තීරණය කළේ ගොනාගේ වේගයයි. 1864 වසරේදී ශ්‍රී ලංකාවට දුම්රිය හඳුන්වා දීම ප්‍රවාහනයේ මහා පෙරලියක් වුණා. කොළඹ සිට අඹේපුස්සට ඇදුණු මේ පළමු දුම්රිය මෙරට වැවිලි කර්මාන්තයේ කුඳුනාරට්ටිය බවට පත් වුණා. 1902 දී ලංකාවට පළමු මෝටර් රථය ගොඩ බැස්සා. 8 HP සිංගල් සිලින්ඩර් වර්ගයේ මේ රථය එදා හැඳින්වුණේ යකඩාශ්වයා කියලයි. මේ දැකපු ගැමියන් මවිතයෙන් බලා සිටි හැටි ඉතිහාසයේ සඳහන් වෙනවා. පෞද්ගලික බස් සමාගම් රැසක් හරහා ආරම්භුණු බස් සේවය පසුව 1958 දී CTB හෙවත් ලංගමේ ලෙස ජනසතු වුණා. එදා පාරේ රජකලි ලේලන්ඩ් සහ ෆියට් බස් රථයි. මොරිස් මයිනර්, ඔස්ටින් කේම්බ්‍රිජ් සහ වොක්ස්වැගන් බීටල් රථ ලංකාවේ පාරවල් හැඩ කළා. අදටත් මේ වාහන පෞරාණික වටිනාකමක් සහිත ක්ලාසික් වාහන ලෙස බොහෝ දෙනෙක් සුරක්ෂිතව තබාගෙන සිටිනවා. 80 දශකයේදී ලංකාවට පැමිණි ත්‍රිරෝද රථය මෙරට ප්‍රවාහනයේ පොදු මිනිසාගේ වාහනය බවට පත් වුණා. අද වන විට ලක්ෂ 10කට අධික ත්‍රිරෝද රථ ප්‍රමාණයක් අපේ මාවත්වල දැකගත හැකි. ටොයෝටා, නිසාන් සහ මිත්සුබිෂි වැනි ජපන් වාහන ලංකාවේ වෙළඳ පොළ ආක්‍රමණය කළා. දරාගත හැකි මිල සහ නඩත්තු පහසුව නිසා ලංකාවේ වාහන ලෝකය ජපන් තාක්ෂණයට නතු වුණා. කාලයත් සමග මිනිසුන්ගේ කැමැත්ත SUV රථ දෙසට යොමු වුණා. මොන්ටෙරෝ, ප්‍රාඩෝ සහ ලෑන්ඩ් ක්‍රූසර් රථ මෙරට සමාජ තත්ත්වයේ විදහාපාන සංකේත බවට පත් වුණා. ජපන් වාහන මෙන්ම ඉන්දියානු යතුරු පැදිත් ලංකාවේ ගම් දනව සිසාරා ගියා. වේගවත් සහ පහසු ගමන් සඳහා තරුණ පරපුර යතුරු පැදි වැළඳගත්තා. අධිවේගී මාර්ග පද්ධතියේ ආරම්භයත් සමග ලංකාවේ වාහනවල වේගය සහ කාර්යක්ෂමතාව ඉහළ ගියා. පැය ගණනාවක ගමන් මිනිත්තු කිහිපයකට සීමා වුණා. ඉන්ධන අර්බුදය සහ පරිසර දූෂණය හමුවේ හයිබ්‍රිඩ් වාහන ලංකාවට පැමිණියා. ටොයෝටා ප්‍රියස් සහ ඇක්වා රථ ලාංකේය පාරවල් වල සුලභ දසුනක් බවට පත් වුණේ මේ නිසයි. දැන් නැති ඉන්නේ විද්‍යුත් වාහන යුගයක. ටෙස්ලා වැනි සුපිරි විද්‍යුත් රථ මෙන්ම නිශ්ශංක සේනාපති ඉදිරිපත් කළ වේගා වැනි දේශීය නිර්මාණත් අපේ අනාගතය ගැන බලාපොරොත්තු ඇති කරනවා. වාහන එකලස් කිරීම සහ නිෂ්පාදනය දෙසටත් දැන් ශ්‍රී ලංකාව යොමු වෙමින් පවතිනවා. දේශීය ශ්‍රමය සහ තාක්ෂණය යොදාගෙන නිපදවන වාහන ඉදිරි දශකයේදී අපේ මාවත්වල රජ කරනු ඇති. කරත්ත රෝදයේ සිට විද්‍යුත් මෝටරේ දක්වා ආ මේ ගමන තාක්ෂණයේ ජයග්‍රහණයක්. අපේ අනාගත පරපුර තවත් දියුණු ප්‍රවාහන ක්‍රමවලින් ලොව ජය ගනු ඇති. අපේ මේ ගමනට එකතු වුණු ඔබට ස්තුතියි. සෑම සතියන්තයකම මෙවැනි වටිනා වීඩියෝ නරඹන්න අපත් සමග දිගටම රැඳී සිටින්න. නැවත හමුවේ මේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.